ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය හිතනකොටම ටිකක් සංකීර්ණයි වගේ නේද? ඒක ඇත්තටම විශාල ව්‍යුහයක්. ඉතින් අද අපි කරන්න යන්නේ මේ ලොකු පද්ධතියේ සරල සිතියමක් ඇඳගන්න එක. ඒ කියන්නේ මේකේ ප්‍රධාන කොටස් මොනවද? ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා සරලව තේරුම් ගන්නයි හදන්නේ. හරි. එහෙනම් අපි කෙල්ලඹ විස්තරයට බහිමු. මුලින්ම මේ පද්ධතිය කොච්චර ලොකුද කියලා හිතාගන්න මේ අංකය දිහා බලන්නකෝ. 10,000කට වඩා. ඔව්. ශ්‍රී ලංකාව පුරාම රජයේ පාසල් 10,000කටත් වඩා ක්‍රියාත්මක වෙනවා. ඉතින් හිතාගන්න පුරවන්නේ මේක කොයිතරම් දැවන්ත ජාලයක්ද කියලා. මේක තමයි අපේ කතාවේ ආරම්භක ලක්ෂ්‍යය. හොඳයි. මේ තරම් දැවන්ත පද්ධතියක් ඒක දුවන්නේ මොන වගේ මූලධර්මයක් උඩද? හරිම සරල. ඒත් ගොඩක් බලවත් අදහසක්. ඒ තමයි සැමට අධ්‍යාපනය. මේක යුනෙස්කෝ වගේ ජාත්‍යන්තර සංවිධාන ලෝකෙටම කියන දෙයක්. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල හදවතම වෙන්නේත් ඔව් මේ සංකල්පය තමයි. හරි. එහෙනම් අපි දැන් මේ සැලසුමේ පළවෙනි කොටසට යමු. බලමු මේ මුළු පද්ධතියම සැලසුම් කරලා පාලනය කරන ප්‍රධාන ආයතන ටික මොනවද කියලා. මුලින්ම අපිට හම්බ වෙනවා ජාතික අධ්‍යාපන ආයතනය. ගොඩක් අය දන්නවා NIE කියලා මහරගම තියෙන්නේ. දැන් මේගොල්ලන්ගේ ප්‍රධානම වැඩේ තමයි අපේ රටේ හැම ඉස්කෝලේකම ළමයි ඉගෙන ගන්න ඕන විෂයමාලාව. ඒ කියන්නේ සිලබස් එක හදන එක. සරලවම කිව්වොත් ළමයි ඉගෙන ගන්න ඕන මොනවද කියන එකේ නිර්මාණකරුවා තමයි NIE එක. ඊළඟට විභාග දෙපාර්තමේන්තුව බත්තරමුල්ලේ පැලවත්ත පත්තේ තියෙන්නේ. ශිෂ්‍යත්වයේ ඉඳන් ඒ ලෙවල් වෙනකම්ම හැම ජාතික විභාගයක්ම පවත්වන්නේ මේගොල්ලෝ. හැබැයි ඉතින් මේක නිකම්ම විභාග පවත්වන තැනක් විතරක් නෙවෙයි නේද? මේ විභාග ක්‍රමීය වටාම ගොඩනෙගුණු මහා තරංගකාරීත්වයක් අපේ පද්ධතියේ තියෙනවා. ඒ කියන්නේ ළමයෙක් ඉගෙන ගත්ත දේ මනින්නේ කොහොමද කියන එක වගේම ඒ මනීම මත අනාගතය තීරණය වෙනකොට ඇතිවෙන පීඩනයත් මේකට කෙලින්ම සම්බන්ධයි. හොඳයි. දැන් අපි යමු මේ ආයතන අතරින් ඉහළම තැනකට. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. මේගොල්ලන්ගේ කාර්යය තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කෙලින්ම ජනාධිපතිවරයාට උපදෙස් දෙන එක. ඒ කියන්නේ අධ්‍යාපනීය දිගුකාලීන දැක්ම අපි මේ දේවල් කරන්නේ ඇයි කියන උපාය මාර්ගික ප්‍රශ්නෙට උත්තර හොයන තැන තමයි මේ. හරි. දැන් අපි ඔය ඉහළ පරිපාලනයෙන් පොඩ්ඩක් බිමට බහිමු. කෙලින්ම පාසල් මට්ටමට. ඒ කියන්නේ සිසුන්ට කෙලින්ම බලපාන දේවල් ගැන කතා කරමු. රජයේ පාසල් ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. ජාතික පාසල් සහ පළාත් පාසල්. මේ දෙකේ තියෙන ලොකුම වෙනස තමයි පාලනය. ජාතික පාසල් කෙලින්ම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ වැඩ කරනවා. හැබැයි පළාත් පාසල් පාලනය වෙන්නේ ඒ පළාත් සභාවෙන්. ඉතින් මේ බෙදීම නිසා සමහර වෙලාවට සම්පත් බෙදිලා යන විදිහේ පාසුකම්වල පොඩි වෙනස්කම් විෂමතා දකින්න ලැබෙනවා. ඒකත් මේ පද්ධතියේ තවත් ඇත්ත කතාවක්. පාසල් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඇහෙන වචන දෙකක් තමයි A1B සහ A1C කියන්නේ. මොකද්ද මේකේ වෙනස? ඒක තීරණය වෙන්නේ උසස් පෙළට තියෙන විෂය ධාරා අනුව. A1B ඉස්කෝලේක සයන්ස්, කොමර්ස්, ආර්ට්ස් කියන තුනම තියෙනවා. හැබැයි A1C ඉස්කෝලේක තියෙන්නේ කොමර්ස් සහ ආර්ට්ස් විතරයි. දැන් මෙතනදී එන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට ගම්බද පළාත්වල තියෙන පාසල් A1C වීම. එතකොට සයන්ස් කරන්න ආස ළමයෙකුට තියෙන අවස්ථා ටිකක් සීමා වෙනවා. මේකත් ළමයින්ගේ අනාගතයට කෙලින්ම බලපාන දෙයක්. අවුරුදු ගාණක් තිස්සේ සිසුන්ට උදව් කරන්න විවිධ වැඩසටහන් ඇවිල්ලා තියෙනවා. බලන්න 1944 දී පටන් ගත්ත 5 වසර ශිෂ්‍යත්ව විභාගය. ඒකේ මුල් අරමුණ උනේ දක්ෂ ළමයින්ට අවස්ථා දෙන එක. හැබැයි අද ඒක ජනප්‍රිය පාසලකට යන්න තියෙන මහා තරඟයක් වෙලා. ඊට පස්සේ මෑතකදී 2015 දී නිල ඇඳුම් වවුචර් ක්‍රමය ආවා. 2020 දී කොවිඩ් වසංගතයත් එක්ක ගුරු ගෙදර දුරස්ථ අධ්‍යාපන වැඩසටහන පටන් ගත්තා. මේකෙන් අපිට පේනවා පද්ධතිය කාලයත් එක්ක වෙනස් වෙනවා, හැඩ ගැහෙනවා. හැබැයි ඒ අතරේ සමහර දේවල් වල මුල් අරමුණුත් වෙනස් වෙලා තියෙන විදිහ. ඕනෑම අධ්‍යාපන පද්ධතියක ඇත්තම අදවත කවුද? ඒ තමයි ගුරුවරු. ඉතින් මේ කොටසෙන් අපි බලමු ඒ ගුරුවරුන්ගේ පුහුණුව, එයාලට ලැබෙන සහයෝගය සහ වෘත්තීය දියුණුව ගැන. ගුරු පුහුණුවට ප්‍රධාන ආයතන වර්ග දෙකක් තියෙනවා. විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල. මේ දෙකේ වෙනස හොඳට මතක තියාගන්න. විද්‍යාපීඨ කියන්නේ ගුරු වෘත්තියට අලුතෙන්ම එන අයට දෙන සේවයට පෙර පුහුණුව. ඒ කියන්නේ ප්‍රී සර්විස් ට්‍රේනින්. හැබැයි දැනටමත් සේවයේ ඉන්න ගුරුවරුන්ගේ දැනුම අලුත් කරන්න දෙන සේවය අතරතුර පුහුණුව. ඒ කියන්නේ ඉන් සර්විස් ට්‍රේනින් එක දෙන්නේ ගුරු විද්‍යාල වලින්. දැන් මේක නම් ඇත්තටම නියම සංකල්පයක්. ගුරු තතේව කවය. මේක පාසල් ඇතුළෙම වැඩ කරන සහයෝගීත වැඩසටහනක්. හිතන්න එකම විෂය උගන්වන ගුරුවරු ටික එකට එකතු වෙලා
එයාලට උගන්වද්දී තියෙන ප්‍රශ්න, අභියෝග ගැන කතා කරනවා. ඊට පස්සේ එකිනෙකාට උදව් කරගනිමින් විසඳුම් හොයාගන්නවා. ඇත්තටම ඉගෙනීමේ ගුණාත්මක භාවය වැඩි කරන්න මේ වගේ දෙයකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. හොඳයි. අවසාන වශයෙන් අපි බලමු මේ පද්ධතිය මෑතකදී අලුත් දේවල් අත්හදා බලලා තියෙන්නේ මොනවද? ඒ වගේම අනාගත අභියෝගවලට කොහොමද මුහුණ දෙන්න හදන්නේ කියලා. ඊතක්සලාව මේක තමයි අධ්‍යාපනයේ ඩිජිටල් කරන්න රජය ගෙනාපු නිල පද්ධතිය. ඒ කියන්නේ ලර්නිං මැනේජ්මන්ට් සිස්ටම් එකක්, LMS එකක්. මේක හරහා ළමයින්ට ඔන්ලයින් පාඩම්, අභ්‍යාස වගේ අධ්‍යාපනික දේවල් වලට පිවිසෙන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. මේ හැමදේම සිද්ධ වෙන අතරේ අපි අමතක කරන්න හොඳ නැති මූලික නීතියක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ අවුරුදු 5 ඉඳන් 16 වෙනකම් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි. අපි මුලින් කතා කරපු සැමට අධ්‍යාපනය කියන අදහස නීතියෙන් තහවුරු කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් මේ මුළු ව්‍යුහයම දිහා බැලුවම අපි දැක්ක පද්ධතිය ඇතුළෙම තියෙන අභියෝග, විභාග කේන්ද්‍රීය තරඟකාරීත්වය, සම්පත් බෙදිලා යන විදිහේ තියෙන විෂමතා වගේ දේවල් මේ අභ්‍යන්තර අභියෝගත් එක්කම හිතනද වේගයෙන් වෙනස් වෙන මේ ලෝකයේ තියෙන බාහිර අභියෝග වලට මුහුණ දෙන්න අපේ අධ්‍යාපන පද්ධතිය ඇත්තටම සූදානම්ද? ඒක තමයි අපි හැමෝම ගැඹුරින් හිතන්න ඕන වැදගත්ම ප්‍රශ්න.